අද රෑ අපේ ගෙදර හැදුණු කෑම එක මේ සුපුරුදු අපේ ගෙදර ඇත්තගේ මැටි පිඟානට මේ හොඳ මේ අර කුරුළු තුඩ හාල් කියලා කියන්නේ හොඳ කුරුළු තුඩ හාලක් හම්බුණා. මේක හරි ගුණ කෑමක්. අපි පොඩි කාලේ ගාපු එකක්. ඉතින් මම අද දැකලා අරන් ආව කුරුළු තුඩ හාල් ගෙනල්ලා ඒකට මේ ඒක තමයි උයාගත්තේ. ඒක ওই විදිහට පිඟානට බෙදාගත්තා. මම කියවනේ අපි සරල විදිහට තමයි රැයට කන්නේ කියලා. බලන්නකො මොනවද හදලා තියෙන්නේ කියලා. ඔයගොල්ලෝ නම් මෙහෙම කනවද දන්නෙත් නෑ. ඒ උනාට මම නම් හරි කැමතියි මෙහෙම සරල විදිහට රැයට කන්න. කූනිස්සෝ ලොකු කූනිස්සෝ තෙල් දාලා පොල් සම්බෝල. කූනිස්සෝ තෙල් දාපුවයි පොල් සම්බෝලයි තමයි අද රෑ අපේ කෑම එක. අනේ කෙනෙක් හිතනවා අනේ පව්වනේ මේගොල්ලන් කන විදිය කියලා. නේ ඉතින් අපිට නම් මේක මාර හොඳයි. මාර රාජභෝජන මේවා. මේ අපි බබාලත් එහෙමයි මෙහෙම රැයට කන්න ඒගොල්ලන් පුරුදු වෙලා ඉන්නවා. මොහොම සරල විදියට. ඉතින් අපි ඔන්න ඔය විදිහට තමයි අපේ රාත්‍රී භෝජනය අනුභව කරේ. මේ තියෙන කූනිස්සෝ තෙල් දාපු එක.